හලෝ ඉතින් කොහොමද ඔයාලට මං අද දවසේ කොහෙද යන්නේ මොනවද කරන්නේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ ඔයාලා මේ වෙනකොටත් දන්නවා මේ වීඩියෝ එක මොනවද සම්බන්ධවද කියලා. ඇත්තට මම මේක කරන්න හිතුවේ මගේ ස්කින් එකට මම ට්‍රීට්මන්ට් කරන්න ડોක්ටර් ප්‍රමිලා ළඟට ගියාට පස්සේ මට පර්සනල් මැසේජස් එනවා මොනවද කරපු ට්‍රීට්මන්ට්ස් කොහොමද ඒක කරේ මොකද්ද මගේ මූණේ කන්ඩිෂන් එක වගේ ගොඩාක් ප්‍රශ්න. මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න හිතාගෙන තමයි මම අද දවසේ මේ වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදාගන්නේ. එහෙනම් යන් හම්බෙමු. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. हवा के झोंके आज मौसमों से रूठ गए फूलों की शोखियां जो भरे आंखें लूट गए बदल रही है आज जिंदगी की चाल जरा इसी बहाने क्यों न मैं भी दिल का हाल जरा सवार लूं है सवार लूं सवार හායි ඉතින් ඔන්න මම ඩොක්ටර් ප්‍රමිලාගේ ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ ඩොක්ටර් ප්‍රමිලා. ඩොක්ටර් ඉස්ලාම් මගේ ෆේස් එකේ hear එකේ කන්ඩිෂන් එක බලලා අද දවසේ මම මොනවද කරන ට්‍රීට්මන්ට් කියලා කියන්නයි හදන්නේ. ඉතින් අද දවසේ මම කරන්න හදන්නේ මගේ මූණටයි මගේ කොණ්ඩෙටයි PRP ට්‍රීට්මන්ට් එක. ඉතින් ඒක කරන්න කලින් ඉස්සලාම අපි කොණ්ඩෙටයි කොණ්ඩෙට කියන්නේ ස්කැල්ප් එකටයි මූණටයි නමින් ක්‍රීම් එක ඇප්ලයි කරගෙන ඉන්න ඕනි. ඒක කරන්න තමයි මේ හදන්නේ. මොකද මූණ ස්කැල්ප් එක හිරි වැටුනේ නැත්තම් ඉන්ජෙක්ට් කරද්දී අපිට රිදෙනවනේ. ඉතින් ඒකට ලෑස්ති වෙන්න තමයි මේ හදන්නේ. ඉස්සලාම නමින් ක්‍රීම් එක මූණටයි ස්කැල්ප් එකටයි ගන්නයි හදන්නේ. නමින් ක්‍රීම් එක ස්කැල්ප් එකටයි මූණටයි ඇප්ලයි කරලා පැයකට විතර ආසන්න කාලයක් ඉන්න ඕන මූණ ස්කැල්ප් එක හිරි වැටෙනකම්. ඉතින් එතකන් තමයි මම මේ විදිහට ඉඳගෙන ඉන්නේ. මම මේ වීඩියෝ එකේ ડોක්ටර් ප්‍රමිලාගේ ප්ලේස් එක කොයි වගේද කියන එක පෙන්වන්න ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් එකතු කරගත්තා. ඇත්තටම මෙතන හරිම ලස්සනයි.
PRP ට්‍රීට්මන්ට් එකට බ්ලඩ් අරගන්න තමයි මේ හදන්නේ. ඉතින් මගෙන්ම බ්ලඩ් අරගෙන තමයි PRP ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඉතින් මේක ගැන වැඩි විස්තර ඔයාට දැනගන්න ඕනි නම් ඔයා අදම අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඩොක්ටර් ප්‍රමිලාගේ වැඩි විස්තර අහගන්න පුළුවන්. මොකද ඒක මම එක්ස්ප්ලেইন කරනවට වැඩිය හරිම වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමයි හොඳම. ඒක නිසා ඔයාලා අදම ඩොක්ටර් ප්‍රමිලාව කන්ටැක්ට් කරන්න. එතකොට ඔයාලට මේ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවට හරිම උත්තර ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි බ්ලඩ් අරගන්න වැඩේ තමයි මේ වෙද්දි කරන්නේ. ඉතින් මට අහන්න හිතුණා ඔයාලා මේ ඉන්ජෙක්ෂන් කටු ගහනවට එතකොට මේ බ්ලඩ් ගන්නවට බය අයද? සමහර අය ඉන්නවා මං අහලා තියෙනවා ලේ දකින්න බෑ ඒ වගේ. ඉතින් මට නම් මේ වගේ ලේ ගන්න වැඩවලදී මට හැම දෙයක්ම බලන්න ඕන. ඒක දකිද්දි තමයි මට රිදෙන එක දැනෙන්නේ නැතුව යන්නේ. ඔයාගේ විදිය මොකද්ද කියලා මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වෙද්දි ඉතින් මගේ මූණ හිරි වැටිලා තියෙන්නේ. ඒක තමයි මම මේ කියන්නේ. කොහොම හරි බ්ලඩ් ගන්න වැඩේ ඔන්න ඔය විදියට ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලත් එක්ක මට බෙදා ගන්න හිතුණා. ඩොක්ටර් ප්‍රමිලාගේ ට්‍රීට්මන්ට් වලට මම එන්නේ දැන් අවුරුදු ගානක ඉඳලා. මේ වෙනකම්ම මගේ ස්කින් එකේ එන ගැටලු වලට ඩොක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට්මන්ට් එකක් ගන්නවා නම් මම එන්නේ අනිවාර්යයෙන්ම මෙතෙන්ට. ඉතින් මගේ රැකියාවත් එක්ක මම නිතරම අවුවේ ඉන්නවා, මේකප් දානවා. ඒ දේවල් නිසා ස්කින් එකට වෙන්න තියෙන ඩැමේජ් හරිම වැඩි. ඉතින් මේකප් කරන්නේ නැති ඉන්න පුළුවන්කමක් ලැබෙන කාලවල් වලදී මම කරන්නේ මගේ ස්කින් එකට වෙලා තියෙන ඩැමේජ් මොනවද කියන එක බලලා ඩොක්ටර්ගෙන් ට්‍රීට්මන්ට්ස් ගන්න එක තමයි. ඒ වගේම කොණ්ඩෙත් මට තියෙන ලොකුම ගැටලුවක්. මොකද මගේ කොණ්ඩෙත් එක්කත් ගොඩක් වෙලාවට මගේ රැකියාවේදී hair dryers, එතකොට iron, hair spray, gel ඔය වගේ ගොඩක් කොණ්ඩෙට හිත කර නැති දේවල් පාවිච්චි කරන්න වෙනවා. අනිත් එක තමයි මගේ කොණ්ඩේ පොඩි කාලේ ඉඳලම වැවෙන්නේ හරිම හිමි. ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොමත් නිසා දැන් ඉතින් මේ කොණ්ඩෙට දෙන වද ටික නිසා මගේ කොණ්ඩේ ගොඩක් වෙලාවට තවත් හරිම අඩුවෙන් හිමීට තමයි වැවෙන්නේ. ඉතින් ඔය හැම ප්‍රශ්නයකටම මම දැන් අවුරුදු ගානක ඉඳලා එන්නේ ඩොක්ටර් ප්‍රමිලා ළඟට. ඇත්තටම කිව්වොත් මම කොණ්ඩෙට PRP ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගත්තේ මේ ළඟකදී. ඒකට නම් ලොකු කාලයක් නෑ. හැබැයි මගේ මූණේ නම් ට්‍රීට්මන්ට්ස් ඔක්කොම කරන්න පටන් ගන්න අවුරුදු ගානක් වෙනවා. ඉතින් මේ වෙද්දී ඩොක්ටර් ප්‍රමිලා මගේ hair එකට PRP ට්‍රීට්මන්ට් එක කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඔයාටත් මට වගේ කොණ්ඩේ සම්බන්ධව ඒ කියන්නේ කොණ්ඩේ වැවෙන්නේ නැත්තම් කොණ්ඩේ යනවා නම් ඔය වගේ කොණ්ඩේ සම්බන්ධව තියෙන සියලුම ප්‍රශ්න වලට හොඳ විසඳුමක් තමයි මේ PRP ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලට තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් ඔයා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඩොක්ටර් හම්බ වෙලා ඒ දේවල් කතා කරලා දැනගෙන ඔයාට හරියනම ට්‍රීට්මන්ට් එක මොකක්ද කියන එක බලලා ඔයත් කරගන්න. ඊළඟට කරන්න හදන්නේ මගේ මූණට කරන PRP ට්‍රීට්මන්ට් එක. ඉතින් මං හරිම බයයි ඕක කරන්න ඉස්සර ඩොක්ටර් මට රෙකමන්ඩ් කරාම PRP ට්‍රීට්මන්ට් එක කරන්න කියලා මම චුට්ටක් බය වුණා. ඉතින් ඇත්තටම නමින් ක්‍රීම් එක දාලා නිසා අපිට රිදෙනවා කියලා දෙයක් දැනෙන්නේවත් නැහැ. මුළු මූණම හිරි වැටිලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. මොකද රිදෙනවද කියන එක දැනෙන්නේ නැහැ. මෙහෙම PRP ට්‍රීට්මන්ට් එක කරද්දී. ඔයාට එහෙම PRP ට්‍රීට්මන්ට් එක කරන්න බයක් තිබ්බනම් ඉතින් මේ ඉන්ෆර්මේෂන් ෂෙයා කරගත්තේ එහෙම බයෙන් ඉන්න ඔයාට දැනගන්න තමයි.
මේ වෙද්දී PRP ට්‍රීට්මන්ට් එක ඉවර වෙන්න ළඟයි. ඊළඟට මේ මගේ hair එකේ තව ස්ටෙප්ස් වගේක් තියෙනවා hair එකට කරන්න ට්‍රීට්මන්ට් වල. ඉතින් ඒ අන්තිම ඒවා ටික තමයි දැන් පටන් ගන්න හදන්නේ. ඒත් එක්කම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඇත්තටම මේ දේවල් වෙන්නේ කොහොමද කියන එකේ අයිඩියා එක ගන්න. ඒ වගේම ඇත්තටම මම මොනවද කරන්නේ ට්‍රීට්මන්ට්ස් කියන එක ගැන අයිඩියා එකක් ගන්න සහ ඔයාලට මේ වගේ දේවල් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට නැත්තම් මේම ස්කින් එකට hair එක සම්බන්ධ වෙන ගැටලු වලට උත්තරයක් හොයාගන්න විදිහක් හොයා හිටියත් ඔයාලට එහෙම උත්තරයක් හම්බුනේ නැත්තම් අන්න ඒ හැමෝම වෙනුවෙන් තමයි මම මේ හැමදේම අද දවසේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඒ වගේම කියන්න ඕන මේ කිසිම විදියකින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් නෙමෙයි. ඉතින් අවුරුදු ගානක් තිස්සේ ඩොක්ටර්ගෙන් ට්‍රීට්මන්ට්ස් ගන්න නිසා මගේ මූණට එන ගැටලු වලට විසඳුම් මට ලැබිලා තියෙන නිසා ඉතින් ඒ විසඳුම් නිසා මට මේකප් දාන්න නැතුව ඕන වෙලාවක එළියට යන්න පුළුවන් විදිහේ ලප කැලල් නැති මූණක් තියෙන නිසා මට මේ දැනෙන මානසික සුවය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා තමයි ඇත්තටම මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක අද දවසේ A to Z මට පුළුවන් විදිහට වීඩියෝ කරලා ෂෙයා කරන්න. අනිත් එක අපි මොනවා හරි දෙයකට දෙයක් තෝරගද්දි මම හිතනවා හොඳම තැනක් තෝරගන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා කියලා. හැබැයි සමහර තැන්වලට අපි මුදල් වැය කරත් කාලය වැය කරත් අපිට ප්‍රතිඵල නැහැ. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මම සෑහෙන කාලෙක ඉඳලා මෙතෙන්ට යන නිසා මම ඩොක්ටර් ප්‍රමිලාගෙන් ට්‍රීට්මන්ට්ස් අරගෙන ඒකේ ප්‍රතිඵල අත්විඳින නිසා තමයි ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ. ඔයා ස්කින් කෙයාර් වලට යන්න තැනක් හොයනවා නම් මෙතන මට රෙකමන්ඩ් කරන්න පුළුවන් නිසා තමයි මම ඔයාලත් එක්ක මේ විදිහට මේ වීඩියෝ එක බෙදාගන්නේ. මොකද මට ට්‍රීට්මන්ට් එකක් කරන්න නැතුව මේ දේ හොඳයි මෙන්න මේ තැනට යන්න කියලා මම කවදාවත් තැනක් ගැන කියන්නේ නැහැ. ප්‍රොඩක්ට් එකක් ගැන කියන්නේ නැහැ. මොකද අපි හැමෝම හරිම කැමතියි අපේ මූණේ තියෙන නැචරල් ලස්සන තියාගන්න. එතකොට අපි හැමෝටම හම්බෙලා තියෙන ස්වභාවික ලස්සන රැකගන්න තමයි අපි හැම මොහොතකම උත්සාහ කරන්නේ. ඉතින් අපේ කරන රැකියාවත් එක්ක එතකොට අපේ වයස යන එකත් එක්ක එන ගැටලුකාරී දේවල් විසඳ ගන්න අපි දේවල් හොයද්දී එතකොට මම ඔයාලත් එක්ක බොරු දෙයක් බෙදාගත්තොත් ඒක මම හිතන්නේ ඉතාම නරක දෙයක්. ඉතින් ඒකින්ද තමයි මේ විදිහට ඔයාලත් එක්ක මම මොනවද කරන්නේ කොච්චර කාලෙක ඉඳලාද කරන්නේ එතකොට මොනවද මට එකෙන් ලැබිලා තියෙන ප්‍රතිඵල මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදාගන්නේ ඇත්තටම මේකෙන් යමක් දැනගන්න කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් අන්න ඒ වෙනුවෙන්ම විතරයි මේ වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. C7 Luxury Skin Clinic by Dr. Pramila. ඉතින් මම මේ වීඩියෝ එකේම ඔයාලට ටැග් කරන්නම් ඩොක්ටර්ගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එක. එතකොට ඔයාලට ලේසි වෙයි තවත් මොන වගේද ට්‍රීට්මන්ට්ස් ඒ වගේම මොන වගේ දේවල්ද කරලා තියෙන්නේ කියන එක ගැන තව දුරටත් අයිඩියා එකක් ගන්න. ඒ වගේම ඩොක්ටර් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ ඩොක්ටර් ප්‍රමිලා කියලා කියන්නේ හරිම ආදරණීය හදවතක් තියෙන ඩොක්ටර් කෙනෙක්. ඉතින් ඩොක්ටර් thank you so much හැමදාම මගේ ස්කින් එකේ ගැටලු ආවහම ඒ දේවල් විසඳන්න මට උදව් කරනවට. ඒ වගේම ඩොක්ටර්ගේ ක්ලිනික් එකේ ඉන්න කාර්ය මණ්ඩලය හැමෝමත් ගොඩක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි.
දන්නේම නැතුව රෑත් වෙලා. හලෝ. ඉතින් ඔන්න දැන් තමයි මම ගෙදර යන්න පිටත් වුණේ. ඔයාලට මොනවාම හරි ස්කින් එක ගැනද කොණ්ඩේ ගැනද මොනවද කරන්න ඕන ට්‍රීට්මන්ට් එහෙම නැත්නම් ඔයාලට තියෙන ගැටලු ගැන ඒ කිසිම දෙයක් ගැන අදහසක් නැත්නම් ඔයා ඇවිල්ලා ડોක්ටර් ප්‍රමිලාව හම්බ වෙලා ඔයාලට තියෙන ගැටලු ඒ දේවල් ડોක්ටර්ත් එක්ක කතා කරන්න. එතකොට ડોක්ටර් රෙකමන්ඩ් කරයි ඔයාලා මොනවද කරන්න ඕන ට්‍රීට්මන්ට්ස් කියලා. මගෙන් නිතරම අහන ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න ඕන නිසා සහ මම මොනවද කරන ට්‍රීට්මන්ට් කොහෙන්ද කරන්නේ කොහොමද වෙන්නේ මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා තමයි අද මේ වීඩියෝ එක කරේ. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම බයි.